අපි පහුගිය දවසක අර දුර ගමනක් ගියානේ. ගිහිල්ලා යම් වෙනස් දේවල් තියෙනවද මේ තැන්වල කියලා හැම තැනම හෙව්වා. හොයාගත්තා. ඉස්සෙල්ලම හොයාගත්තේ ලිඳක්. මේ ලිඳේ ලොකු කතාවක් තියෙනවා. ලිඳ බලන ගමන් මේ කතාව ඔබට කියන්න. සාමාන්‍යයෙන් කතාවට කියනවනේ මේ ගින්නක් නැතුව දුමක් නැගින්නේ නැහැ කියලා. එම කියන්න හේතුවක් තියෙනවා. මේ තමයි නිලාවර ලිඳ. මේ ලිඳට කියන්නේ පතුලක් නැති ලිඳ කියලා. මම අර ඒකයි කිව්වේ ගින්නක් නැතුව දුමක් නැගින්නේ නැහැ කියලා. කුමන හෝ ජනප්‍රවාදයක් එක්ක පතුලක් නැති ලිඳ කියන නම මේ ලිඳට ආවා. පුත්තූර් අච්වේලි වාදරවත්ත කියන ගම්වල පවුල් 10000කට විතර මේ ලිඳෙන් ජලය ලබා දෙන බොණ්ඩ. මේක ඊටාම පිරිසිදු ජලය මිනිතිය. දැන් පැයකට ජලය ලීටර් 12000ක විතර මේකෙන් පම්ප් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශවල අක්කර 10කට වැඩි ප්‍රදේශයක් වගා කරන්නට මේ ජලය ප්‍රයෝජනයට ගන්නවා. මේ ලිඳ ගැන ඓතිහාසික තොරතුරු ගොඩයි. හුඟක් දේවල් කියනවා. හැබැයි මේ එක දෙයක්වත් පොතක පතක හරියට මෙහෙමයි කියලා නිශ්චිතවම ලියවිලා නැහැ. ඔය කතා ජනප්‍රවාද වලින් එන දේවල්. හුඟක් දෙනෙක් කියන විදිහට භූ අභ්‍යන්තරයෙන් නැත්නම් පොළොවේ යටින් මාතලේ සුදුකකත් එක්ක මේකේ සම්බන්ධයක් තියෙනවා කියනවනේ. ඒ සම්බන්ධකම් කීපයක් ওই දිගින් දිගට මේ රේඛාව දිග යනකොට ලින්ක් කීපයක් අපිට හම්බ වෙනවා. කදිරමලේ අයකච්චි මේ තැන් වල හම්බ වෙනවා. මාතලේට අධික ලෙස වර්ෂාව වැටුනහම ඒ කියන්නේ මාතලේට ගොඩක් වැස්සහම මේ ලිඳේ වතුර වැඩි වෙනවා කියලා මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. ඒත් එක්කම තවත් මතයක් තියෙනවා මෙහෙම. ඒ තමයි රාම සීත හොයාගෙන ලංකාවට ආපු වෙලාවේ මේ ස්ථානයට ආවා කියලා තවත් ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි. ක්‍රිෂ්ණ දෙවියන් ලංකාපුරයට ඇවිල්ලා ක්‍රිෂ්ණගේ හෙල්ල මෙතන ගහපු නිසා මිලිඳේ පතුරු නැති වුණා කියලා හුඟක් දේවල් කියනවා. හැබැයි මේ කිසිම දෙයක් තාම භූගෝල විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. කිසිම විද්‍යාඥයෙක් මේකේ පතුලක් නැද්ද? ඇයි මේකට පතුලක් නැති ලිඳ කියලා කියන්නේ? මේකේ අන්තය කොහෙද තියෙන්නේ? මේ ජලය කොහෙන්ද එන්නේ කියලා හරියටම තාම නිශ්චිතවම ඔප්පු කරගෙන නැහැ. සමහර අය කිව්වට මේකට මුහුද සම්බන්ධ වෙලා මුහුදු ජලය මිශ්‍ර වෙලා කියලා කිව්වට මේ ජලය සම්බන්ධයෙන් පවිත්‍ර කරන අංශයේ සියලු දෙනාම එක හඬින් කියන කතාවක් තමයි නැහැ. මේකට මුහුදු ජලය සම්බන්ධ නැහැ. මේකේ තියෙන ඊටාම පිරිසුදු හොඳම මිරිදිය ජලය කියලා. විශ්වාස කරන්න පුළුවන්. ඔබට පේනවා නිල් කැටේ වගේ ජලය තියෙනවා. හැබැයි මේකේ පතුලක් නැහැ කියන කාරණාවටත් සමහර කලාවට බැලූ බැලමටම තොරතුරු හේතු ගන්නවා. මේක බැලූ බැලමටම කිසිම අන්තයක් හොයාගන්න නැහැ. හැම තැනින්ම හැරිලා ගිහිල්ලා තියෙනවා. යාපනයාව කෙනෙක් යාපනයේ සංචාරය කරන කෙනෙක් නොබලා යන්නේ නැති තැනක් වගේ ඕනෑම කෙනෙක් මෙතෙන්ට එනවා. මේක හරිය විස්මයජනක තැනක්. අපි දන්නේ මේකට පතුලක් නැති ලිඳ කියන්නේ ඇයි කියලා. අර ලින් ගැට්ටට වෙලා බලාගෙන ඉන්න හැටි දැක්කහම කකුල පැටලිලාවත් වැටුනොත් වැරදිලාවත් අනේ වෙන්න එපා. පතුලක් තියනවද කියලා බලාගන්න පුළුවන් හැබැයි. ඔව් ඉතින් පතුලක් නැති ලිඳ රකින්න හුඟක් අය ඉන්නවා. යන්තම් හරි ඔය විදිහට පුවක් රේපෝලෙන් අර පුංචි අඩි දෙක තුනක හරි වැටක් ගහලා තියෙන හමුදාව. ඔකත් හයිය නෑ. හැබැයි මේකේ ආරක්ෂක බැම්මක් නැහැ. කෙනෙක් වැටුනොත් පතුලක් තියෙන්න බලාගන්න පුළුවන්. නිසා ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද සංචාරක ආකර්ෂණය සඳහා සුදුසුම ස්ථානයක්. ඒ විතරක් නෙවෙයි මේ අපේ රටේ දේවල් මිනිසුන් පෙන්නකොට ඒ සම්බන්ධයෙන් මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් අපි වැඩිපුර හිතන්න වෙනවා. නිසා ඔක වටේට බැම්මක්ෙන් බදින්න උත්සාහ කරනවා නම් කවුරු හරි ඒක ලොකු දෙයක්.